සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම සහ ඔබ මේ කතා කරන මේ මොහොත කියලා කියන්නේ ලෝකයේ බලවන්ත මිනිස්සු සටන් කරන කාලයක්. ඒ බලවන්ත මිනිස්සුන්ගේ ශක්තිය, ඒ මිනිස්සුන්ගේ බලය පෙන්වන්න ගිහිල්ලා අහිංසක මිනිස්සු මැරෙන, අහිංසක මිනිස්සු හඬන වැළපෙන කාලයක්. සමහර වෙලාවට පුංචි දරුවෝ තුවාල ලබනවා, මැරෙනවා. ඒ දරුවවත් දන්නේ නැහැ අපි මේ තුවාල ලැබුවේ ඇයි, අපි මේ මැරුණේ ඇයි කියලාවත් සමහරක් වෙලාවට ඒ පුංචි දරුවෝ දන්නේ නැතුව ඇති. මේ බලවන්ත මිනිස්සු මේ මොකක්ද කරන්නේ? මේ කරන්නේ සෝබා දහමට අභියෝග කරන එක, සෝබා දහමත් එක්ක සටන් කරන එක. මතක තියාගන්න. සෝබා දහමට එරෙහිව සටන් කරලා ජයගත්තු කිසිම මිනිසෙක් මේ ලෝකේ නැහැ. මතක තියාගන්න. සෝබා දහමට අභියෝග කරන්න කවදාකවත් යන්න එපා. සමහරක් වෙලාවට අපි වැරදි කරලා මොනියම් හෝ දෙයක් කරලා නීතියෙන් පුළුවන් නිවැරදි කෙනා වැරදිකරුවෙක් කරන්නත්, වැරදි කෙනා නිවැරදිකරුවෙක් කරන්නත් එහෙම අපි කරනවා. හැබැයි යම් දිනක සෝබා දහමෙන් ඒ මනුස්සයාට හිමි දඬුවම අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒකයි අර පල්ලෙගම හේමරතන හාමුදුරුවෝ ලියන්නේ සෝබා දහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ. මතක තියාගන්න. සෝබා දහමට ඉහළින් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. සෝබා දහම පරද්දන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. අවනතයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම. මම කැමති පුංචි කතාවක් කියන්න. එක්තරා මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා ගමනක් යනකොට මේ මිනිස්සයාට විඩාවක්, මහන්සියක්, තෙහෙට්ටුවක් දැනෙනවා. මේ මිනිස්සයා දකිනවා විශාල ලොකු නුග ගහක් තියෙනවා. මේ නුග ගහ යටට ගිහිල්ලා මේ මිනිස්සයා හාන්සි වෙනවා. හාන්සි වෙලා මේ මිනිස්සයා බලනවා මේ ලොකු නුග ගහ දිහා හොඳට. බලන ගමන් මේ මිනිස්සයා කල්පනා කරනවා දෙයියනේ සෝබා දහම කොයි තරම්නම් අකාරුණිකද, කොයි තරම්නම් අකෘතඥයද, සෝබා දහම කොයි තරම්නම් අශිෂ්ටද. බලන්න මෙච්චර ලොකු විශාල නුග ගහකට දීලා තියෙන පුංචි ගෙඩියක් නේ. දෙයනේ මේ ගහේ හැටියට මිට වඩා ලොකු විශාල ගෙඩියක් සෝබා දහමට දෙන්න තිබුණා. මෙහෙම කල්පනා කර ඉන්නකොට මේ මිනිස්සයාට ඉබේටම අර ගමන් මහන්සියේ හින්දා නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ටික වෙලාවකින් මේ මිනිස්සයා තිගස්සිලා ඇහැරෙනවා. ඇහැරෙන හේතුව තමයි අර නුග ගහේ ගෙඩියක් මේ මිනිස්සයාගේ හිසට වැටෙනවා. මේ මිනිස්සයා ඇහැරලා බලනවා මොකක්ද දෙයනේ උනේ, කොහොමද මම ඇහැරුනේ? වටපිට බලනකොට දකිනවා පුංචි නුග ගෙඩියක් අසලට වැටිලා තියෙනවා. මේ මිනිස්සයා කල්පනා කරනවා ගහ දිහා බලලා, අනේ දෙයනේ මේ සෝබා දහම කොයි තරම්නම් කාරුණිකද, මේ සෝබා දහම කොයි තරම්නම් ශිෂ්ට සම්පන්නද, කොයි තරම්නම් මෛත්‍රී සහගතයිද මේ සෝබා දහම කියලා කල්පනා කරනවා. දෙයනේ මේ ගහේ මේ නුග ගෙඩිය බැරි වෙලාවක්වත් කොස් ගෙඩියක් තරම් ලොකු වුණා නම් මම මේ වෙනකොටත් ජීවතුන් අතර නෑ කියලා මේ මිනිස්සයා කල්පනා කරනවා. මම මේ කියන්න උත්සාහ කළේ සෝබා දහම හරි ලස්සනට ගැළපෙන විදිහට යම් කිසි රටාවකට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙනවා. මිර හඳ ගහ කොළ සතා සිව්පාවා හැම දෙයක්ම සෝබා දහම සාධාරණ විදිහට නිර්මාණය කරලා තියෙනවා. අද මිනිස්සු කරන්නේ සෝබා දහමට අභියෝග කරන එක. මතක තියාගන්න. සෝබා දහමට අභියෝග කළොත්, සෝබා දහම අභියෝග කරන්න ගියපු දවසට ඒකෙන් අපි හැම දෙනාටම විනාශ වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔබ සෝබා දහමට අවංකවම ආදරෙන් ජීවත් වෙන්න. සෝබා දහමට එරෙහි වෙන්න එපා. සෝබා දහමට ආදරය කළොත් අනිවාර්යයෙන්ම සෝබා දහම ඔබටත් ආදරය කරනවා, ඔබවත් අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්නවා.